ඉතින් හැම දෙනාටම සුබ දවසක්. ඉතින් ඔන්න ස්ප්‍රවුට් ගිග්ස් කරන කට්ටියන්ට එහෙමත් නැත්නම් ස්ප්‍රවුට් ගිග්ස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඔන්න අලුත්ම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇතිනේ මම ඔයාලට කියලා දුන්න වීඩියෝ සීරීස් එකේ කරපු ටාස්ක් වලට ඔන්න පේමන්ට් මේ වෙනකොට මට ලැබිලා තියෙනවා. ඉතින් ඔයා මේ වෙනකොට මේ වීඩියෝ සෙට් එකේම මේ ටාස්ක් කම්ප්ලීට් කරන හැටි බැලුවා නම් ඔයා ඔය සත ගණන් වලට කම්ප්ලීට් කරන ටාස්ක් වලට අමතරව මේකේ තවත් සම්පූර්ණ කරන්න පුළුවන් ටාස්ක් මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලන්න ඩොලරයකට ආසන්නව ටාස්ක් එකකට ගෙවන ටාස්ක් කිහිපයක් මම සම්බන්ධ වෙලා මේවා කරා. ඒවා ලයිව් ඔයාලට කරලා පෙන්නුවා කලින් වීඩියෝ සීරීස් වලදී. ඔන්න දැන් ඒවට පේමන්ට් ලැබිලා තියෙනවා. හරිද? ඉතින් ඔයාලා කියනවනේ ටාස්ක් වැඩක් නෑ ඉන්න අඩුවෙන් එන්නේ මෙහෙමයි කියලා. ඉතින් අපි දැනගන්න ඕනේ ඒ ටාස්ක් කම්ප්ලීට් කරන්න. හරිද? ඉතින් මේ channel එකට ආවනම් ඔයාට ඔය මොනවත් නෑ A to Z බලා ගන්න පුළුවන් ස්ප්‍රවුට් ගිග්ස් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකට 750ක්වත් අපි වියදම් කරන්න ඕනේ නෑනේ. ඉතින් මගේ channel එකේ මම ඔයාලට help එකක් විදිහට ඉතින් මට දැනට අවුරුදු 5ක විතර experience එකක් තියෙනවා මේ site එකේ. ඒක නිසා මම මේ site එකේ A to Z හැමදේම දන්නවා. ඉතින් මගේ දන්න හැමදේමත් එක්කලා ටාස්ක් ටිකක් කම්ප්ලීට් කරන හැටි වීඩියෝ එකක් දුන්නා. ඉතින් හැමදේම බලන්න මම දවස ගානේ එන ටාස්ක් අලුතෙන් ඒවා අප්ඩේට් වීඩියෝස් ඔයාලට අරන් එනවා. ඉතින් මේ තියෙන ස්ප්‍රවුට් ගිග්ස් ප්ලේලිස්ට් එක මේකට ඇවිල්ලා බැලුවොත් හැමදේම බලා ගන්න පුළුවන්. subscribe කරන් join වෙලා ඉන්න දිගටම group එකට සහ channel එකට ඔයාලට අප්ඩේට් වෙන වීඩියෝස් ඉක්මනට ලබා ගන්න පුළුවන්. ඉතින් අද යන් අපි ඉතුරු වැඩේ කරන්නේ කොහොමද කියලා බලා ගන්න. ඉතින් ඔයා බලා ගන්න මගේ දැන් අර ඔයාලා මම පෙන්නුවානේ new account එකක් create කරලා upgrade කරන්න කොහොමද කියලා ඉක්මනින්. ඔන්න මම account එක හදලා වැඩ කරගත්ත එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට මගේ ඔයාලට ටාස්ක් මේ earn වෙලා තියෙන ඩොලර් 3ක් සහ pending ඩොලර් 4යි. මම දැනට කරලා තියෙන්නේ ටාස්ක් 61යි. ඒ කියන්නේ ඩොලර් 10ක් විතර මම earn කරා. මොකද කලින් වීඩියෝ සීරීස් එකේ ඩොලර් 3ක් විතර මම වීඩියෝ ලෙසන් සීරීස් එකේ අනිත් පැත්තට දාගත්තා. ඒ කියන්නේ ටාස්ක් දාන පැත්තට. එතකොට තව ඩොලර් 3ක් විතර ආවම ඩොලර් 10ක් විතර කම්ප්ලීට් කරලා තියෙනවා. හයි පේමන්ට් ටාස්ක් එක මේ ටාස්ක් 61යි. මගේ ටාස්ක් 61කට මෙච්චර නම් ඔයාට 61කට කොච්චරක් ගෙවලාද කියලා බලන්න. ඒ වුණාට 61ක් කරාට 49කින් තමයි මේ සේරම හොයලා තියෙන්නේ. හරිද? හරි. එහෙනම් යන් අපි වැඩේට මෙහෙමයි. මේකේ තියෙනවා පොඩි surveys and offers කියලා option එකක්. මේකේ තියෙනවා AdSense Media, CPX Research, iStudios, Lootable කියලා option 4ක්. හරිද? ඒ වගේම paid surveys වල තියෙනවා CPX Research සහ Synth surveys. ඒ වගේම මෙතන තියෙනවා paid surveys වලට ගියාපුවාම මෙන්න මෙතන CPX Research. ඉතින් අද මම කතා කරනවා ඕගොල්ලන්ට මෙන්න මෙතනට එහෙමත් නැත්නම් මෙන්න මෙතනට ලැබෙන සර්වේස්. මේවා ඩොලර් 1කට විතර ආසන්නව එහෙමත් නැත්නම් ඩොලර් 1කටත් වඩා යන ටාස්ක් සර්වේස් තමයි එන්නේ. ඉතින් notification tab එක මම open කරලා පෙන්නුවොත් ඔයා බලන්න දැනට මම මෙතනත් දාලා තියෙනවා මට ටාස්ක් එකක් කම්ප්ලීට් වෙච්ච එකක් සර්වේස්. මේවට හොඳට පේමන්ට් කරනවා. see all කියන තැනට මම ගිහිල්ලා ඔයාලට පෙන්නුවොත් අද notification කියන එකට ගිහිල්ලා ඔන්න බලන්න බොරු නම් මේ වන විට මම offers සහ CPX research task 4යි කරලා තියෙන්නේ. හරිද? ඔයා හිතන්නේ කීයක් විතර මට ලැබෙන්නේ නැද්ද? ඒක check කරගන්න ළමයි මෙන්න මෙතන surveys and offers කියන එකට ගිහිල්ලා my surveys and offers කියන option එකේ history එකට ඇවිල්ලා බලන්න ඕනේ. ඉතින් ළමයි ඔන්න බලන්න අද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න විනාඩි 5කට විතර 10කට විතර කලින් ඩොලර් 2.40ක ටාස්ක් එකක් කරා. ඊට පස්සේ ඩොලර් 7.72ක ඊට පස්සේ 0.42ක ඉතින් මේවා තව පෙන්ඩින් එකේ තියෙන්නේ. මේවා earn එකට ඒ කියන්නේ මේවා පෙන්ඩින් එකේ තියෙන්නේ. ඒවා රිසර්ච් එක සර්ච් කරලා ඒ කියන්නේ චෙක් කරලා ඒගොල්ලන් අපිට ලබා දෙනකන් ඉවසිලිමත්ව සිටින්න ඕනේ. හරිද? හරි. මේවා කරන්නේ කොහොමද? මෙතන තියෙනවා paid surveys කියලා එක. මේ paid service කියන එකට යනවා. ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් දැන් 0.71ක ටාස්ක් එකක් ඇවිල්ලා තියෙනවා සහ මෙන්න මෙතන තියෙනවා විනාඩි 55ක් කියලා. ඉතින් හැම එකටම මේ විනාඩි ගණන් ලොකුවට වැටෙන්නේ නැහැ. මට ඉස්සෙල්ලා විනාඩි 20ක විතර ටාස්ක් එකක් තමයි ආවර ඩොලර් 2ම කරන්න. මෙන්න මෙතන මේක උඩ ක්ලික් කරගන්න. මේක උඩ ක්ලික් කරගත්තාම ඔයාගේ ප්‍රොෆයිල් එක මෙතන චෙක් ඉන් වෙනවා. ප්‍රොෆයිල් එක චෙක් ඉන් වුණාම පස්සේ ඔයාලට මේ ටාස්ක් එකට පාටිසිපේට් වෙන්න පුළුවන්. ඊට කලින් මම new tab එකක් ඕපන් කරලා Sprout Gigs එකේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරන්න කියලා. ඉතින් ළමයි මෙතන ප්‍රොෆයිල් එකට ඇවිදilla මෙන්න මේක උඩ ක්ලික් කරලා
මෙතන සර්වේස් කියන එකට මම දැන් යනවා. ගියාපුවම පස්සේ මෙන්න මෙතන ස්ටැටික්ස් එකේ මම පෙන්නන්නම්. ඔන්න බලන්න එතනත් අර ටාස්ක් ටිකම පෙන්නනවා. හරිද? දැන් ප්‍රොෆයිල් එක කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා අපි බලමු. හරිද? ඔයා යන්න ඕනේ ඔයාගේ ප්‍රොෆයිල් සෙක්ෂන් එකට. ඔයාගේ ප්‍රොෆයිල් ෆස්ට් ටයිම් කෙනෙක් වෙනවා නම් මේකේ ඔයාලට ටාස්ක් කම්ප්ලීට් කරන්න කලින් ප්‍රොෆයිල් එකක් ෆිල් කරන්න වෙනවා. එහෙම නැත්නම් මෙතන ක්ලික් කරලා my account setting කියන එකට යන්න ඕනේ. account setting එකට ගිහිල්ලා ඔයාලගේ details හරියට match කරන්න ඕනේ මෙන්න මෙතන. හරිද? දැන් ඔයාගේ home address එක තියෙනවනේ. home address එකේ හරියට details දාන්න ඕනේ. ඔයා ශ්‍රී ලංකා කෙනෙක් නම් හරියට. හරිද? ඒ වගේම personal info එක හරියට දාන්න ඕනේ. හරිද? සාමාන්‍යයෙන් ඔයා හරියට verification එක එතන සම්බන්ධ කරලා තියෙනවා නම් ඔයා ඒ detailsම match වෙන්න අනිවාර්යෙන් මෙතන paid service එකේ ප්‍රොෆයිල් එක හදන්න ඕනේ. දැන් මේ පළවෙනි පාර ප්‍රොෆයිල් එකක් හදන කෙනාට දෙවෙනි පාර ප්‍රොෆයිල් එකක් එන්නේ නැහැ. ඒකටම සජෙස්ට් කරලා ටාස්ක් ලැබෙනවා. හරිද? දැන් මට මේ දිගටම එන්නේ ප්‍රොෆයිල් එක හදාගත්තාම පස්සේ අර ටාස්ක් එන්නේ නැහැ කියනවනේ හැමෝම. ටාස්ක් එන්නේ නැත්තේ නෙමේ. ටාස්ක් එන්නේ ප්‍රොෆයිල් එක අනිවාර්යෙන් මැච් කරගන්න ඕනේ. හරිද? ප්‍රොෆයිල් එක හදාගන්නේ කොහොමද කියනවනම් ඔයාලට මම ගෲප් එකේ ඒක දාන්නම්. මොකද මේකේ මට ප්‍රොෆයිල් එකක් නැවත හදන්න බෑ. හේතුව මම මේ වෙනකොට ප්‍රොෆයිල් එකක් අප්ග්‍රේඩ් කරලා මගේ account එකේ level උඩටම ඇවිදින්න මම account එක කරලා තියෙනවා. ඉතින් මට නිතර ටාස්ක් පෙන්නනවා. ඒක තමයි මගේ account එකේ තියෙන විශේෂත්වය. ඒ ඔයාත් නිතරම ටාස්ක් වලට participate වෙනවා නම් offer service complete කරනවා නම් ඔයාටත් ඒවා automatically suggest වෙනවා. හරිද? මෙන්න මෙතනට එනවා. ඊට පස්සේ ළමයි මෙන්න මෙතන තියෙනවා service and offers. ඊට පස්සේ මෙතනක් තියෙනවා මෙන්න මේ ටික feature service වල. මෙතන service වෙනවා නම් මෙතනත් enable වෙලා පෙන්නනවා. එහෙම නැත්නම් මෙතන providers ලා ටික පෙන්නනවා. ඉතින් check කරලා බලන්න. check කරලා බලලා ඉතින් කොහොමද වැඩේ වෙන්නේ කියලා ඔයාලා task එකක් දෙයක් කරලා check කරලා බලන්න. එතකොට ඔයාලට idea එකක් ගන්න පුළුවන්. ඉතින් මේ මගේ pending list එකේ තියෙනවා ඉතින් ওই task complete කරපු අරම මෙව්වා. හරිද? ඉතින් ඔහොම තමයි මේක earn කරන්නේ. අනිවාර්යෙන් මේකට එන්න නම් හරියට ප්‍රොෆයිල් එක fill කරන්න ඕනේ. ප්‍රොෆයිල් එකක් මේ වෙනකොට fill කරලා පෙන්නන්න බැරි අර මං කියාපු දේ. ඔයාලට මේක දැනගන්න ඕන නම් මේ වගේ high payment task කරන්නේ කොහොමද කියලා අප්ඩේට් එකක් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් group එකට participate වෙන්න. එහෙම වුණොත් අපිට ඔයාලට more updates දෙන්න පුළුවන්. හරිද? ඉතින් ඕක තමයි මට මතක් වෙන්නේ කරන්න ඕනේ උනේ. මොකද Sprout Gigs කියන්නේ මේ task complete කිරිල්ලම නෙමෙයි. හරිද? කවුරු හරි හිතන් ඉන්නවා නම් මේ සත ගණන් වල task complete කරලා තමයි මේ සල්ලි මෙච්චර හොයන්නේ කියලා. ඒකම නෙමෙයි Sprout Gigs කියන්නේ. මේක ඇතුලේ ලොකු වැඩක් තියෙනවා. හරිද? මේක නොදන්නකමට ඉතින් කට්ටිය ඒට මෙහෙට ගිහිල්ලා ඉතින් ඇබරිලා අච්චර ගානක් වන්න බෑ මෙච්චර ගානක් වන්න බෑ කියනවා. එහෙම නෙමෙයි හැමදේම දැනගන්න ඕනේ. හැමදේම දැනගන්න කෙනාට මේක එච්චර ගේමක් නෑ. මේ තියෙන්නේ. හරි. එහෙම තමයි මේකේ කරන්න තියෙන්නේ. මොනවා හරි දැනගන්න තියෙනවා නම් එන්න group එකට. අනිවාර්යෙන් මේ ටික හදාගන්න. ඔයාලගේ ටාස්ක් ලැබෙයි එතකොට. එහෙනම් තව වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න ජය වේවා.